පෝය. ඉතින් අද තමයි වෙසක් කෝඩු ටික හදන්න ගත්තේ. උදේ වෙසක් කෝඩු ටික නම් හදලා ඉවර කරගත්තා. කලින් පාරවල්වල නම් කලින් වෙසක් කෝඩු හදලා එල්ලලා තියෙන වෙසක් පෝය දවසේදී. මේ පාර වෙසක් පෝය දවසේ උදේ තමයි වෙසක් කෝඩු ටිකත් හදන්නේ. වෙසක් කෝඩු ටිකත් හදලා ඔන්න ඉතින් එල්ලුවා. වෙසක් කෝඩු ටික ඔක්කොම එල්ලලා ඉවර වෙනකොට උදේ 9 විතර වුණා. දැන් වෙලාව නම් හවස 4ට කිට්ටුයි. දැන් අපි පන්සල් යන්න තමයි හදන්නේ. ඉතින් අපි ආච්චි සීල් මිදලා ඉවර වෙන වෙලාව කිට්ටු වෙද්දී ආච්චි සීල් ගත්ත පන්සලටම යන්න තමයි හැදුවේ. තව මල ගෙදරකුත් තියෙනවා. අපේ පුංචිලයි ගෙදර ගාව අයිය කෙනෙක් සූසයිඩ් කරගෙන. ඒකට යන්නත් ඕනේ. පන්සල් ගිහිල්ලා එහෙමම ආච්චිත් එක්කම මලගෙදර යන්න තමයි අපි හිතන් ඉන්නේ. ඔන්න ඉතින් අපි පන්සලේ ඉඳලා එන්න තමයි හදන්නේ. අකුරැසිඳන් විල්පිටට යද්දි මගදී තමයි මේ වෙල් ටිකත් එක්ක මාරම ලස්සන වීව් එකක් තියෙන තැන පේන්නේ. මම මෙතනට මාර ආසයි. මාර ලස්සන වීව් එකක් තියෙන්නේ. මලගෙදර වීඩියෝ මුකුත් ගත්තේ නෑ. අපි පුංචිලා ගෙදරත් ඉඳලා එනකොට රෑ වුණා. රෑ 7:30 විතර වුණා කොරස්ස ටවුන් එකෙන් යද්දී. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා තාත්තා ලයිට් වැල් ටිකක් එල්ලුවා. එහෙම තමයි ඉතින් වෙසක් දවස ගෙවුනේ. මේ තමයි අපේ ගෙදර වෙසක්. ඔන්න අද 13 වෙනිදා. මේ තමයි මගේ යාළුවෝ. මේ යාළුවන්ට නම් බඩගිනු නාම විතරයි අපි මතක් වෙන්නේ. මේ යාළුවෝ ටික නම් කොයි වෙලාවෙත් අපේ ගෙදර තමයි ඉන්නේ. බඩගිනු නාම මගේ කාමරයටත් එනවා. ඔන්න අද ඉතින් 13 වෙනිදා වෙසක් පොයට පස්සෙන්දා. අද ඉතින් වෙසක් තමයි. අපි අද නිවාඩු නිසා
අපි අපේ අම්මලයි නැන්දලයි ගෙදර යන්න තමයි හැදුවේ. අවුරුද්දට එහෙ යන්නත් බැරි වුණා. මුලින්ම මාමලා ගෙදර ගිහිල්ලා මාමලාත් එක්ක ලොකු අම්මලා ගෙදර යන්න තමයි අපි හැදුවේ. මාමලා ඉන්නේ හයිවේ ක්වාටර්ස් වල. මේ තමයි ඒ ක්වාටර්ස්. ඔන්න ඉතින් පුංචිලයි මාමලයි අපි අපේ වාහනේ ඉන්නේ. අපි කට්ටිය දැන් ලොකු අම්මලා ගෙදර යන්න තමයි හදන්නේ. ලොකු අම්මලා නම් ලොකු අම්මලා කාර් එකෙන් තමයි එනවා කියලා කිව්වේ. එහෙනම් ලොකු අම්මලා ගෙදර යමු. ඔන්න ලොකු අම්මලා ගෙදරින් කවුරුත් තේත් බීලා එහෙත් ටිකක් ඉඳලා ඔන්න ඉතින් යන්න ආපු ගමන යන්න තමයි හදන්නේ කවුරුත් එක්ක. මේ තමයි අපේ ලොකු අම්මගේ පුතාගේ හොබි එක. අපි දැන් එහෙ ඉඳලා කවුරුත් එක්ක අපේ අම්මලායි නැන්දලායි ගෙදර යන තමයි මේ හදන්නේ. ඔන්න අපි දැන් මාතර කිට්ටුව තමයි ඉන්නේ. දැන් ඉන්නේ මාතර බෝධිය ගාව. අපි බීච් රෝඩ් එක පැත්තෙන් බීච් එකත් බලාගෙනම ඒ පැත්තේ යන්න තමයි හදන්නේ. මේ තමයි වෙහෙරහේන පන්සල. පන්සල් නම් ගොඩක් හම්බුණා. අපිට ඉතින් යන්න වෙලාවක් නැහැනේ. ඔන්න ඉතින් අපි දැන් එහෙට ඇවිත් ඉන්නේ. අපි පැය 2ක් විතර එහෙ ඉඳියා. අපි 12ට එහෙන් එන්න ආවා.
පස්සේ අපි ගියේ බීච් එකට. අපි ඉතින් බීච් එකට ගිහිල්ලා බීච් එකේ ටිකක් ඉඳියා. බීච් එකේ අපි ගොඩක් වෙලා ඉඳියේ නෑ. ටිකක් වෙලා ඉඳලා අපි ඉතින් එතනින් එන්න ආවා. අපි එහෙන් එද්දී එකට කිට්ටුයි මාතර තිබුණා පරවිදූපත කිට්ටුව. එතන පරවිදූපතට යන තැන පද්දන්සලා මාර පෝලිමත් තිබුණේ ඒකෙනම්. ඔන්න ඊට පස්සේ මාතර ටවුන් එක කිට්ටුවම තිබුණා අයිස්ක්‍රීම් දන්සලක්. අපි ඒකෙන් අයිස්ක්‍රීම් කෑවා. ඔන්න ඉතින් අපි අකුරැස්සට ආවා. ඊට පස්සේ පුංචිලව ගෙදරට ගිහිල්ල බස්සලා අපි ගෙදර ආවා. ඔන්න ඔහොම තමයි ඉතින් වෙසක් දවස් 2 ගෙවුනේ. එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. අදට මං ගිහින් එන්නම්. බයි බයි.